කොච්චර කතා කරත් දේශපාලනික වශයෙන් මේ වෙද්දී දෙරණ කරපු බලු වැඩේ මේ වෙද්දි සමාජයට අනාවරණ වෙමින් තියෙනවා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණා පාස්කු ප්‍රහාරය හා සමානයි කියලා මේ ව්‍යසනය ඇතුලේ මේ ඛේදනීය විදිහට මේ රටේ මහජනතාව සහ දේශපාලන කඳවුර බිඳවට්ටන්න හදපු ප්‍රයත්නය දැන් රෙදි නැතුව විනාශ වෙලා ගිහින් තියෙනවා වගේ ගතියක් පේන්න තියෙනවා. කලින්දු එදා නලින්ද ජයතිස්සත් එක්ක හිරවෙච්ච හිරවිල්ලේ හැටියට චතුර කියපු මේවා ඔක්කොටම දන්නලා තිබිලා තියෙන්නේ මේ වගේ බොරු ගහපු එකට දෙරණ ලයිසන් එක කැන්සල් කරයිද කියන ප්‍රශ්නය බොහොම තදින්ම මතුවෙනවා. ආණ්ඩුව ඇතුලේ දැන් දරුණු සංවාදයකට ඇවිල්ලා මේ කරපු වැඩේට ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා. මාධ්‍යයට අත තියනවා කියලා කාටවත් කෑ ගහන්න විදිහක් නැහැ. මොකද මේ වෙනකොටත් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව දෙරණ අරන් ගියපු කතාව සම්පූර්ණයෙන්ම සමාජයේ ඉදිරියේ නිරුවත් වෙලා ඉවරයි. ඒ නිසා නුදුරේදීම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක ලයිසන් එක කැන්සල් වීමට නියමිතව ඇති බවට දැන් වටින් ගොඩින් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. දිගින් දිගටම ආණ්ඩුවට බරපතල ප්‍රහාර එල්ල කරමින් ආණ්ඩුව සම්බන්ධයෙන් යම් ආකාරයක චිත්‍ර සමාජයේ අඳිමින් මේ ආණ්ඩුවට එරෙහි දැවැන්ත ප්‍රහාරය එල්ල කරන්නේ මේ රටේ ප්‍රධාන නාලිකා දෙකක්. ඒ අතරින් ඔය දෙරණ කරපු වැඩේ බොහොම දැඩිව ආණ්ඩුවට දැනිලා තියෙනවා. ඒ ඔස්සේ ජනතාව යම් ආකාරයක මේ වෙද්දි ඉස්සර හාඩ් දාපු අයට දැන් හහා මූණු දාන තැනටපත් වෙන තරම්ම මේ ගෙන ගියපු දෙරණ ව්‍යාපෘතිය දරුණු විදිහට බලපෑම් ඇති කරලා තියෙනවා. ඒ නිසා දෙරණ ලයිසන් කැන්සල් කරන සූදානමකට ආණ්ඩුව යමින් ඉන්න බවට දැන් අභ්‍යන්තර තොරතුරු ආරංචි මාර්ග තහවුරු වෙමින් තියෙනවා. ඒ නිසා දිලිත් ජයවීරට පාඩමක් උගන්වන්න අනික් මාධ්‍ය ආයතන වලටත් ආණ්ඩුවට විරුද්ධව යන කතාවලට එරහිව පාඩමක් උගන්වන්න දෙරණ ලයිසන් කැන්සල් කරන සූදානමක ආණ්ඩුව මේ වෙද්දි ඉන්නවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ.